ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලා අරගෙන ආවිල්ලා තියෙන අපි කොහොමද හරියටම DBBet account එකක් හදාගන්න විදිහ. එහෙමත් නැත්නම් ඔයාලා දැන් දන්නවා ඇති ගේම් ගාලා සල්ලි හොයන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි DBBet කියන්නේ. ඉතින් ඔයාලා කැමති නම් හරියට මෙන්න මේක account එකක් හදලා ඉවරලා ගේම් ගාලා සල්ලි හොයන්න. ඉතින් ඔයා මෙන්න මේ වීඩියෝ එක skip නොකර බලන්න. ඉතින් එහෙන් බැලුවොත් ඔයාලට පුළුවන් අපි කියලා දෙන විදිහට මේ එක step එකක්වත් මග හරින්න නැතුව ඔයාලට හරියටම account එක හදාගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මෙන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඉවර වෙනකම් බලන්න. ඉතින් දැන් එහෙනම් අපි බලමු කොහොමද හරියටම DBBet එකේ account එකක් හදාගන්නේ කියලා. ඔයාට මුලින්ම කරන්න තියෙන DBBet account එක හදාගන්න ඕනේ. ඉතින් ඔයාට මෙන්න මේකට කරන්න තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එකේ පල්ලෙහා description එකේ දාලා තියෙන අපි මෙන්න මේ විදිහට DBBet account එක හදාගන්න DBBet website එකේ link එක. ඉතින් ඔයා එන්නේ website link එකෙන් එන්නේ. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහ option එකට තමයි අරගෙන එන්නේ. ඉතින් ඊට පස්සේ ඔයා දැන් මෙතන මුලින්ම කරන්න තියෙන DBBet එකේ account එක හදාගන්න ඕන. මෙන්න මෙතන තියෙන register කියලා option එකක්. මෙන්න මේ register කියන එක උඩ click කරගන්න. ඉතින් මෙන්න මේක උඩ click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහ interface එකට තමයි අරගෙන එන්නේ. ඉතින් ඔය අනිවාර්යෙන් බලන්න මෙතන තියෙන අද one click කියලා option එකට මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවද කියලා බලා ගන්න. මේ විදිහට කළු පාටින්. ඉතින් එහෙම තියෙනවා නම් ඔයා හිතන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ මෙන්න මේකේ තියෙනවා කියලා. ඉතින් buy phone number කියලා එකේ තියෙනවා නම් කළු පාටින් මෙන්න මේකට දාගන්න. one click කෙන එකට මාරු කරගන්න. ඊට පස්සේ බලන්න ඔයා ඉන්න ලංකාව ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ලංකාවේ කියන්නේ ලංකාවේ ඉඳලා පිටරට ගිහිල්ලා ශ්‍රී ලංකන් කෙනෙක් නම් අනිවාර්යෙන් ශ්‍රී ලංකන් දාගන්න. මේක අවුලක් නැහැ. ඉතින් ඊට පස්සේ මෙතන LK මේකත් දාගන්න ඉන්නේ විදිහට LK ශ්‍රී ලංකන් රුපියල් කියලා දාගන්න. ඉතින් අනිවාර්යෙන් ඔයාලට මෙතනින් වැදගත් වෙන දෙයක් තමයි මෙතන ප්‍රොමෝ කෝඩ් කියලා තියෙනවා. ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් කියන එකට ඔයා මෙන්න මේ විදිහට කැපිටල් අකුරෙන් DB25 කියලා දාගන්න මෙන්න මේ විදිහට. දාගත්තට පස්සේ ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එකෙන් ඔයාලට බලපාන තවත් සාධකයක් තමයි ඉතින් මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එකෙන් ඔයා දාන ගාණ ඩබල් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට වින් chance එකත් වැඩි වෙනවා. ඉතින් මේ විදිහට ඔයා බලාගන්න DB කියන එක කැපිටල් අකුරෙන් DB කියන එක දාලා ඉවරලා 25 කියන නම්බර්ස් වලින් දාලා ඉවරලා ඊට පස්සේ ඔයාලට මෙතනින් කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන පල්ලෙහා තියෙන මේ ටික් එක දාන්න. මේ විදිහට ටික් එක දාගන්න. ටික් එක දාගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් රෙජිස්ටර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙන රෙජිස්ටර් කියන ඔප්ෂන් එක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ අනිවාර්යෙන් ඔයාලට මෙන්න මේ විදිහට ටිකක් වෙලා යනවා. ඉතින් ඔයාලට ඊට පස්සේ මෙන්න මේ විදිහට පරි වෙරිෆිකේෂන් එකක් එනවා. ඉතින් මෙන්න මේක ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට හරියටම බෝලේ මෙන්න මේ රවුම උඩට දාන්න ඕනේ. ඉතින් මේ රවුම ඇතුළට මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් සක්සස් කියලා එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට දැන් මෙතනින් එනවා ඔයාගේ ID එකයි password එක. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාගේ user name එක කියන්නේ ඔයාගේ ID එක. ඉතින් මෙන්න මේ password එක ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙතන මේ ඇහැක් තියෙන මේ ඇහැ උඩ එකපාරක් ක්ලික් කරන්න. මෙතන ඇහැ උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට ඔයාගේ password එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවා. ඉතින් ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තට පස්සේ ඉතින් දැන් ඔයාලට මෙන්න මෙතනින් කරන්න තියෙන්නේ මෙතන උඩින් මෙතන තියෙනවා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන ප්‍රොෆයිල් අයිකන් එක. මෙතන ප්‍රොෆයිල් අයිකන් එක උඩ මෙන්න විදිහට ක්ලික් කරගන්න. ඉතින් මෙන්න මේක උඩ ක්ලික් කරගත්තට පස්සේ දැන් ඔයාලට කරන්න තියෙන්නේ පර්සනල් ප්‍රොෆයිල් එකක් තියෙනවා. ඉතින් මෙතන පර්සනල් ප්‍රොෆයිල් කෙනෙක් උඩ ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකට තමයි අරගෙන එන්නේ. ඉතින් ඔයාලට දැන් මෙතනින් කරන්න තියෙන්නේ ඔයාගේ පර්සනල් ඩීටේල්ස් ටික පෞද්ගලික තොරතුරු ටික මෙන්න මේකට ඇතුළත් කරගන්න ඕන. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් එඩිට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ එඩිට් කෙනෙක් උඩ ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් පර්සනල් මෙතන තියෙන පර්සනල් ඉන්ෆෝ කියලා. ඉතින් මෙතන මේ ලාස්ට් නේම් කියලා කියන්නේ ඔයාගේ නමේ අග කොටස. ඒක දෙන්නේ ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ෆස්ට් නේම් කියලා තියෙන්නේ ඔයාගේ නමේ මුල් කොටස දෙන්න. ඉතින් ඒ වගේම තමයි ඔයා මොන මාසෙද මොන අවුරුද්දේද කවදාද ඉපදුනේ කියලා මෙන්න මෙතෙන්ට දෙන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට ඒකට යටින් බලා ගන්න පුළුවන් ඔයා කොහෙද ඉපදුනේ කියලා. ඉතින් ඒක දෙන්න ඕන. එතන ඔයාලට බලා ගන්න පුළුවන් place of birth කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ national identity card කියන එක ඒක ඇතුළත් කරන්න ඕනේ. ඒකට යටින් තියෙන document number කියලා document number කියන identity එක number එක දෙන්න ඕන. identity card එකේ මෙන්න මෙතන ඒක ඔටෝම select වෙලා තියෙනවා. ඉතින් මෙතන document number කියන එකට ඔයාගේ ID number එක හරියට ඇතුළත් කරගන්න. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් document issue date කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ identity පිටිපස්ස back පැත්තේ දාලා තියෙන මේ ඔයාලට බලා ගන්න පුළුවන් කවදාද ඒක issue කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ කවදාද නිකුත් කරලා තියෙන්නේ කියලා තියෙනවා. ඉතින් ඒක ඇතුළත් කරගන්න. ඒක ඇතුළත් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පල්ලෙහාට කියන්නේ ඒකට යටින් එකක් තියෙනවා. යටින් එකේ ඒක නම් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අපේ රට තමයි තෝරාගෙන තියෙන්නේ. ඒක සිලෙක්ට් කරලා තියෙන ඔටෝ. අපි අර මුලින්ම ඔයාලට කිව්වේ account එක හදා ගන්නවා නම් ශ්‍රී ලංකාවේ කෙනෙක් නම් ශ්‍රී ලංකාවේ ඉඳලා පිටරට කෙනෙක් නම් ඒත් ශ්‍රී ලංකාව දාන්න කියලා කිව්වනේ. ඉතින් මෙන්න මෙතෙන්ට ඔයාලට මම මේ දාන්න ඕන එක මම ඔයාලට ටයිප් කරලා පෙන්නන්නම්. ඒක අනිවාර්යෙන් දෙන්න මෙන්න මේ විදිහට ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් කියලා අනිවාර්යෙන් මෙන්න මෙතන ඇතුළත් කරගන්න. ඇතුළත් කරගත්තට පස්සේ ඉතින් මම මේ account එක හදනදී තමයි මෙන්න මේ සම්පූර්ණ ඔයාලට කියලා දෙන්නේ. මම මෙන්න මේ ටික ඉතින් ඇතුළත් කරේ නැහැ. ඉතින් ඒක අනිවාර්යෙන් ඔයාලා ඇතුළත් කරගන්න ඕනේ account එක හදද්දී. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේකත් දෙන්න. ඒකත් දුන්නාට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් යටින් තියෙන save කියලා. ඉතින් save කෙනෙකුට මෙන්න මේ විදිහට click කරගන්න. ඒක උඩ click කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ආයෙත් verification එකක් එනවා. මෙන්න මේ විදිහට volleyball එක මෙන්න මේ ෆුට්බෝල් එක ඇතුළට මෙන්න මේ විදිහට දාන රවුම ඇතුළට දාගත්තට පස්සේ ඔයාලට මෙතන බලන්න පුළුවන් success කියලා එකක් ආවා.
ඉතින් මෙන්න මෙතන යටින් නොටිෆිකේෂන් එකක් විතර ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක ඕකේ කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් කරන්න තියෙන්නේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඊමේල් කියලා එකක්. මේ ඊමේල් කෙනෙකුට ක්ලික් කරගන්න. ඊමේල් කෙනෙකුට ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මෙතන ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ඇතුළත් කරගන්න. ඉතින් ඊට පස්සේ සේව් කියන බටන් එක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාගේ යනවා කෝඩ් එකක්. OTP කෝඩ් එකක් කරන මේ කෝඩ් එක ගෙනල්ලා ඉවරලා මෙන්න මෙතන දීලා ඉවරලා කන්ෆර්ම් කරන්න තියෙන්නේ. ඉතින් හරි. දැන් ඉතින් ඔයාලට මෙන්න මෙතනින් කරගන්න තියෙන්නේ මෙන්න මෙතන ප්‍රොෆයිල් එක උඩ ක්ලික් කරගන්න. ප්‍රොෆයිල් එක උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට නැවතත් ඔයා යනවනේ පල්ලෙහාට. ඉතින් මෙතන තියෙන සිකියුරිටි කියලා ඔප්ෂන් එක. දැන් සිකියුරිටි කියන එක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් සිකියුරිටි කොඑක්ෂන් කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙතන තියෙන සිකියුරිටි කොඑක්ෂන් කියලා නැවතත් තියෙන. ඉතින් ඒකේ තියෙන not select කියන එක දීලා ඉවරලා එතනින් ඔයාලට කැමති එකක් මෙතන තියෙනවා මේ ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්නයකට උත්තරයක් තමයි දෙන්න තියෙන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් මෙතනින් ගන්නම් mother first name කියලා එකක් තියෙනවා. මෙන්න මේක දීලා ඉවරලා මම මෙන්න මේකට answer එක විතර දෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ විදිහට අපේ නමක් දීලා ඉවරලා නමේ මුල් කොටසක් අග කොටසක් දෙන්න මෙන්න මේ විදිහට දීලා ඉවරලා හරියට මේ කොටස් දෙකම එකම කෑල්ල දෙන්න. ඉතින් මේකට නම් ඉතින් ඕනම නමක් දුන්නට අවුලක් නැහැ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මෙතන දෙන්න ඕන save කියලා. ඉතින් මේක save කෙනෙක් දුන්නාට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහාන් information save successfully කියලා තියෙනවා. ඉතින් මෙන්න මේකට okay කියන බටන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතනින් ඔයා දෙන්න ඕන email login enabled කියලා එකක් තියෙනවා. මෙතන tick එක දාගන්න. ඒ tick එක දාගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඉන්නේ save කියලා option එකක් තියෙනවා. ඉතින් ඔයා මෙතන save කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙතන ඉන්න තවමත් බලා ගන්න පුළුවන් ඔයාගේ email එක කියන්නේ මෙන්න මේක හරියට successful වෙලා කියලා තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයා මෙන්න මෙතනින් බලා ගන්න මෙතන settings icon එකට පල්ලෙහෙන් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා menu කියලා option එක. මෙන්න මේ menu කියන option එකට ගියාට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් mobile application කියලා තියෙනවා. දැන් ඉතින් අපි කරන්න යන්නේ ඔයාගේ mobile phone එකට DBBet app එක ඔයාගේ phone එකට download කරගන්න තමයි යන්නේ. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මොබයිල් ඇප්ලිකේෂන් කෙනෙකුට ක්ලික් කරගන්න. මෙන්න මේ උද ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මෙන්න මේ අයිකන් එක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකට තමයි අරගෙන එන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා Android කියලා. මේ Android කියන logo එක උඩ ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන download again කියලා තියෙන මේක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ phone එකට mobile phone එකට app එක download වෙනවා. ඉතින් මම දැනටමත් මගේ mobile phone එකට මෙන්න මේ විදිහට app එක download කරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් app එක download කරගත්තට පස්සේ ඊට ටික කොහොමද කරගෙන යන්න තියෙන්නේ කියලා. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට DBBet එකේ app එක අපි install කරන් තියෙන phone එකට. ඉතින් අපි මෙන්න මේ විදිහට app එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඉතින් app එක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට page එකක්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට වෝලා කිහිපේ ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට app එක ඇතුළට ඔයා අරගෙන යනවා මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ මම ඔයාලට කිව්වා නේද ID එකයි password එකයි screenshot එකක් ගහගන්න කියලා username එකයි password එකයි. ඉතින් දැන් ඔයාලට මෙතනින් කරන්න තියෙන මෙතන තියෙනවා login කියලා option එකක්. මෙන්න මේ login කියන එක උඩ ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අපි screenshot එකක් ගහගත්ත password එකයි ID එකයි password එක මෙන්න මෙතන ඇතුළත් කරගන්න ඕනේ. මෙන්න මෙතෙන්ට ඔයාගේ ID එක දෙන්න. ඉතින් මම ඒක මෙන්න මේ විදිහට මගේ මේ එකේ දාගෙන තියෙන්නේ. මම ඒක මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. මම මේ ඇතුළත් කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපේ password එක තමයි මෙන්න මේ අවසානට වගේ තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට හරියට මේක ඇතුළත් කරගන්න තමයි යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අවසානට තමයි password එක ඇතුළත් කරගන්න ඕනේ. මේ විදිහට password එක දීලා ඉතින් මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ තියෙන්නේ අපේ ID එක. මෙන්න මේ විදිහට අපි ID එක select කරගන්නවා. මෙන්න මේ විදිහට හරි. මෙන්න මේ විදිහට අපි ID එක මේ password එක දැම්මට පස්සේ මෙන්න මේ විදිහට අපි ID එක මෙතන paste කරන්න යන්නේ. මෙන්න මේ විදිහට paste කරනවා. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ ID එක password එකයි. ඉතින් මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් login කියලා එකක්. මෙන්න මේ login කියන එක උඩ ක්ලික් කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් login කියන එක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ විදිහට සාර්ථක ලෙස ඔයාගේ app එකට ඔයා login වෙනවා. ඉතින් දැන් ඔයාලට මෙන්න මෙතනින් කරන්න තියෙන්නේ මෙතන තියෙන පල්ලෙහා තියෙන menu කියලා option එකක්. මෙන්න menu කියන option එක උඩ ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා මම කියලා දුන්න විදිහට personal details ටික හරියට website එකෙන් fill කරා නම් ඔයාලට මෙන්න මෙතනින් කරන්න තියෙන්නේ නැවතත් යන්න personal profile කියන එකට. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් පල්ලෙහාට එන්න. ඉතින් පල්ලෙහාට ආවට පස්සේ ඔයා බලන්න ඔයාගේ මෙන්න මේ විදිහට පල්ලෙහෙන් බලන්න. ඒ කියන්නේ ඔයා ඔක්කොම details ටික fill කරගත්තට පස්සේ මෙන්න මෙතන enter details කියලා option එකේ මෙන්න මෙතන මේ pencil icon එකත් එක්ක මෙන්න මේ option එක පෙන්වන්නේ නැහැ. ඔය ඔක්කොම ටික details ටික fill කරගත්තට පස්සේ එහෙම අනිවාර්යයෙන් මෙන්න මේක පෙන්වන්න නැති වෙන විදිහටම ඔක්කොම ටික fill කරගන්න. ඊට පස්සේ fill කරගත්තට පස්සේ ඔයා බලන්න මෙන්න මෙතන option එකට personal profile කියන එකට ආවට පස්සේ name එක, surname එක, country එක එතන මේ city එක මේ option වලින් ඔයා select කරපු details ටික හරියටම තියෙනවද කියලා බලන්න. ඉතින් ඔයාට මෙන්න මේක account එක හදාද්දි මෙතන phone number කියලා එකක් තියෙනවා. මේ phone number එක නම් අත්‍යවශ්‍ය නැහැ, වැදගත් වෙන්නේ නැහැ. email address එක හරියටම active වෙලා තිබ්බනම් හරි මෙතන email address එක පෙන්නනවා. ඔයාගේ email address එක හරියට active කරගත්තාට පස්සේ
ඉතින් දැන් ඔයා මෙතන උඩින් බැක් වෙන්න. උඩින් බැක් වුණාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන settings icon එක. ඉතින් ඔයා මේ settings icon එක උඩ මෙන්න මෙතන ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන security settings කියලා option එකක් තියෙනවා. මෙන්න මේ විදිහට security settings කියන option එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ වෙබ්සයිට් එකේ personal details ටික fill කරගන්න කියලා දුන්න විදිහට fill කරගත්තා නම් ඔයාලට මෙන්න මේ විදිහට පෙන්වන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මෙතන මෙන්න මේක පෙන්වන්නේ නැහැ. ඔයාලට ටික් එක දාගන්න ඉතින් මම ඔයාලට කියලා දුන්නා. ඉතින් මෙතන ඔයා personal details ටික ඔක්කොම fill කරගත්තා නම් මෙන්න මෙතන ඔටෝම මෙන්න මෙතන password change today කියලා තියෙන තැන මෙන්න මෙතන ඉදිරියෙන් බලන්න බලන්න කොළ පාට ටික එකක් තියෙනවා. මේ ඔක්කොම ටික details ටික fill කරගත්තා නම් එන්නේ විදිහට කොළ පාට ටික වැටෙනවා. මෙන්න මේක නම් ඔටෝම වැටෙනවා. personal details ඔක්කොම ටික fill කරගත්තට පස්සේ ඉතින් දැන් ඔයාලට මෙතන තමයි මෙන්න මේ පොයින්ට් එක තමයි ඔයාලට වැදගත් පොයින්ට් එක. ඉතින් මෙන්න මේ පොයින්ට් එක උඩ ක්ලික් කරගන්න. මේක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලන්න පුළුවන් මෙතන තියෙන ඔප්ෂන් දෙකක්. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා යටම show QR code කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න දෙර QR code එකක් එනවා. මේක අනිවාර්යෙන් screenshot එකක් ගහගන්න. screenshot එකක් ගහගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන Open Google Authenticate කියලා එකක් තියෙනවා. මෙන්න මේක උඩ බටන් එක උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට two factor authenticate app එකට තමයි අරගෙන යන්නේ. ඉතින් ඒකට අරගෙන ගියාට පස්සේ ඔයාලට මෙතන yes කියන බටන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙතන පල්ලහැට වෙන්න බලා ගන්න පුළුවන්. ඔයාගේ ID එකට අදාළ කෝඩ් එක මෙන්න මේ වෙලාවේ යනවා. ඉතින් ඒ කෝඩ් එක මෙන්න මෙතන ගෙනල්ලා ඉවරලා copy කරලා paste කරගන්න. paste කරගත්තට පස්සේ මෙතන තියෙනවා confirm කියලා option එක. මෙතන confirm කියන option එක උඩ ඔයා ක්ලික් කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ මෙන්න මේක අනිවාර්යෙන් screenshot එකක් ගහගන්න. ඉතින් මෙන්න මේකේ තමයි withdrawal එකක් ගද්දි අනිවාර්යෙන්ම ඉතින් ඔයා බැරි වෙලාවත් withdrawal එකක් ගද්දි මොකක් හරි issue එකක් ආවොත් එන්නේ අවසානයේ screenshot ගහගත්ත එකේ පොඩි තිබ්බ නේද ඉංග්‍රීසි අක්ෂර වගේ. එන්නේ ඒකෙන් ඔයාට එන්නේ එක දීලා ඉවරලා මෙන්න මේක උඩ ක්ලික් කරලා ඉවරලා මෙන්න මම ඒක පෙන්නන්නම්. මෙන්න මේක උඩ ඔයා ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ එන්නේ තිබ්බේ key එකක්. ඒ key එක මෙන්න මෙතෙන්ද දීලා ඉවරලා මෙතන disable කියන එක දුන්නාට පස්සේ නැවතත් ඔයාට අලුතෙන් QR code එකක් අරගෙන scan කරලා code එකක් දීලා ඉවරලා ඔයාට ඒවට ටික කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයා උඩින් බැක් වෙන්න. උඩින් බැක් වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් සාර්ථක ලෙස මෙන්න මේ විදිහට තමයි අපි account එක හදාගත්තේ. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් හරියටම මෙන්න මේ DBBet site එකට අපි කොහොමද හරියටම ශ්‍රී ලංකාවේ නියෝජිතයෙක් කරා 100% වංචාවකින් තොරව deposit එකක් දාගන්න විදිහ තමයි දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයා මෙතන මුලින්ම කරන්න මෙතන තියෙන menu කියලා option එකක් තියෙනවා. මේ menu කියන එකට යන්න. menu කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් deposit කියලා එකක් තියෙනවා. ඉතින් මේ deposit කියන එක ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ deposit tab එකට අරගෙන එනවා. ඉතින් මේකට අරගෙන ආවට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ ලංකාවේ නියෝජිතයෝ ඕන තරම් ඉන්නවා. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ බැංක් වලින් දාගන්න. මෙතන තියෙනවා සම්පත් විශ්ව UPay මෙතන තියෙන NSB iPay නවුලන්නේ කමර්ෂල්. ඉතින් මේ බැංක් වලින් දාගන්න එපා. ඉතින් මේ වගේ දාදී ගොඩක් වෙලාවට සල්ලි කියන්නේ අපි එන්නේ account number වලට දැම්මත් ඔයාගේ account එකට සල්ලි මේ DBBet account එකට සල්ලි කියන්නේ වැටෙන්නේ නැති තියෙන chance එක ගොඩක් වැඩි. ඒ හින්දා ඒක හරහා දාගන්න එපා. ඉතින් ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් මෙන්න මේ විරාජ් කෑෂ් කියන එක කෙනා රෙකමන්ඩ් කරන්න පුළුවන්. මෙයාගේ මම දැනටමත් ගනුදෙනු කරනවා. ඉතින් මම මෙයාට වැඩි තව දාගන්න සිස්ටම් එකක් තියෙනවා මෙන්න මේක ඇතුලේ. ඉතින් ඔයාලට බලා ගන්න බෑ මෙතන තියෙනවා ක්‍රිප්ටෝ කරන්සි කියලා ඔප්ෂන් එකක්. ඉතින් මෙන්න මේකේ තියෙන ඕනම එකකින් දාගන්න ඔයාලට කිසි දෙයක් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඔයා හිතන්න ඔයාලට රුපියල් 5000කට වැඩි ඒ කියන්නේ 5000කට අඩු මුදලක් ඩිපොසිට් කර ගන්නවා නම් ඔයා මෙන්න මෙතනින් භාවිතා කරනවා නම් මෙතන තියෙන Tron කියලා ඔප්ෂන් එක. ඉතින් මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. මේක උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙතන තියෙනවා confirm කියලා ඔප්ෂන් එක. මෙතන confirm කියන එක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ TRX address එක wallet address එක මෙන්න මේක උඩ ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහට ඔයාගේ wallet address එක copy වෙනවා. ඉතින් මේකට ඔයාට Bybit හෝ Binance එහෙම නැත්නම් වෙනත් cryptocurrency exchange හරහා deposit කරගන්න පුළුවන්. ඉතින් රුපියල් 5000ට අඩු balance එකක් තියෙන කාටට තමයි එන්නේ එහෙම විදිහට දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තව එකක් තමයි දැන් දෙනවා Tether on Tron කියලා option එකක්. මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා confirm කියලා option එක. මේ confirm කියන එක උඩ ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාට ඩොලර් 1 ඉඳලා පුළුවන් එක මේකට deposit කරගන්න කියලා. මේකේ කිසිම charge එකක් අය වෙන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන minimum ඩොලර් 1 ඉඳලා මෙතන පුළුවන් කියලා මෙතනින් ඇතුළත් ඔයාලට සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට deposit කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මම ඔයාලට කියලා දුන්නා හරියට deposit කරගන්න විදිය. ඉතින් මම ඊළඟට ඔයාලට අරගෙන එන්න withdraw කරන විදිය. ඉතින් withdraw කරන්න තියෙන්නේ මෙන්න මෙතන menu කියන එකට යන්න. menu කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් settings icon එකක් තියෙනවා. settings icon එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා make a deposit කියලා. ඒ කියන්නේ මේක උඩ ක්ලික් කරලා ඉස්සෙල්ලා deposit කරගන්න විදිය කියලා දුන්න විදිහට එතෙන්ට යන විදිය. ඉතින් ඒකට පල්ලෙහෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන withdraw කියලා option එකක්. මේ withdraw කියන එක උඩ ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට withdrawal option ටික පෙන්නනවා. ඉතින් අර ඔයාලට මම කියලා දෙන දේ විරාජ් කෑෂ් හරහා deposit එකක් දාගත්තා නම් මෙන්න මේ හරියෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා cash කියලා option එකක්. ඉතින් cash කියන option එක උඩ click කරගත්තට පස්සේ ඔයාලට එන්නේ මේ විදිහට ඒකේ තියෙන street එක select කරන්න street එකයි city එකයි දීලා ඉවරලා balance එකයි ඊට පස්සේ QR code එක screen කරගත්තට පස්සේ එන්නේ code එකයි දෙන්න තියෙනවා.
ඉතින් ඒ වගේම තමයි මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඔයාලා මෙන්න මේ විදිහට මෙතන තියෙන Tron එක හරහා ඩිපොසිට් එකක් කරගත්තා නම් ඔයාලට මෙන්න මේ Tron එක හරහා withdrawal එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ Binance එක හරහා මේකේ මිනිමම් withdrawal එක මේ Tron එකේ TRX වල රුපියල් 4557 ඉඳලා පුළුවන් කියලා තියෙන. ඉතින් මෙන්න මෙතෙන්ට ගාණ දීලා වෙලා රුපියල් ගාණ වෙලා මෙන්න මෙතෙන්ට ඔයාගේ Binance එකේ හෝ Bybit එකේ TRX ඇඩ්‍රස් එක දීලා වෙලා කන්ෆර්ම් කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් ඉන්නේ මෙතන තියෙන Tether on Tron කියලා එකක්. ඉතින් ඒකෙත් එන්නේ ආකාරයකට ඒ ක්‍රියාවලියමයි කරගන්න තියෙන්නේ. ඔන්න මෙතනින් බලන්න පුළුවන් USDT වලට යන්න USDT Binance එක හෝ Bybit එකේ USDT වලට ගිහලා පස්සේ TRX කියලා සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ TRC20 ඇඩ්‍රස් එක මෙන්න මෙතන දීලා ඉවරලා ඔයා ඩොලර් 50ක ඒ කියන්නේ රුපියල් 15000ක නෙවෙයි රුපියල් 16568කට වැඩි මුදලක් තියෙනවා නම් මෙන්න මේකේ හරහා ඔප්ෂන් එක හරහා විත්ඩ්‍රෝ කරගන්න පුළුවන් සුරක්ෂිත ලෙස. ඉතින් මම නම් කියන්නේ සාමාන්‍ය Bybit Binance use කරන්නේ නැති කට්ටියට මම නම් රෙකමන්ඩ් කරන්නේ Virat Cash හරහා ඩිපොසිට් එක දාගන්න එක සිද්ධ එකට බය වෙන්න එපා. ඉතින් මම withdrawal එක ගන්න විදිහත් ඔයාලට කියලා දුන්නා. ඉතින් මම ඔයාලට ඊළඟට අරගෙන ඉනවා ඔයා කොහොමද හරියටම සල්ලි දාගත්තට පස්සේ ගේම් ගහලා ඉවරලා හොයන සල්ලි ඒ කියන්නේ ගේම් ගහන විදිහ හා ගේම් ගහලා හොයන සල්ලි බැංක් account එකට withdraw කරන විදිහ සම්පූර්ණයෙන්ම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එනවා. ඉතින් මම හිතනවා මම කියලා දුන්න විදිහට ඔයාලා වැඩ ටික හරියටම කරගන්න ඇති කියලා. ඉතින් තවත් දෙයක් මතක් කරනවා. ඉතින් ඔයාත් කැමති නම් ගේම් ගහලා සල්ලි හොයන්න. ඉතින් දැන් මම මේ කියලා දුන්න විදිහටම මොකක් හරි ගැටලුවක් තියෙන කට්ටිය ඉන්නවා නම් ඔයාලට කරන්න තියෙන්නේ 076යි 316යි 5519 කියන WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඉතින් මම description එකේ අපි WhatsApp නම්බර එක දාලා තියෙනවා. ඒ වගේම තමයි WhatsApp channel එකේ link එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් WhatsApp නම්බර එකට WhatsApp message එකක් දාන්න. ඉතින් ඒ වගේම තමයි අපේ WhatsApp channel එකටත් join වෙන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න අපි තවත් අලුත් e-money content එකෙන් හම්බෙමු.